තෙරුවන් සරණයි හැම දිනාටම අද ඔයාලා හැම දිනාම එකතු වෙලා ඉන්නේ පාලි අට ශ්‍රේණිය පෙළ පොතේ 3 වෙනි පාඩම ඉගෙන ගන්න. ඉතින් කලින් පාලි දෙවෙනි පාඩම ඊළඟට පළවෙනි පාඩම හොඳින් ඉගෙන ගත්තා. සමහර අය අභ්‍යාස කරලා ගෲප් එකට යොමු කරලා තිබ්බා. ඉතින් ඒවා සේරම මම බැලුවා, ගොඩාක් සතුටුයි. එතකොට අද ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හරහා ඉගෙන ගන්නේ දහම් පාසල් අට ශ්‍රේණිය පෙළ පොතේ 3 වෙනි පාලි පාඩම. හොඳයි. බලන්නකො මෙන්න මෙහෙම තියෙනවා පාඩමේ නම පන්සිල් සමාදන් වීම. එතකොට මේට කලින් ඉගෙනගත්තු පාඩමේ ඔයාලා ඉගෙන ගත්තේ තිසරණය නේද? එතන මේකෙන් ඉගෙන ගන්න යනවා පංචශීලය. දැන් පන්සිල් සමාදන් ලංකාවේ ලෝකේ ඉන්න ගොඩක් හැම බෞද්ධයෙක්ම වගේ දන්නවා. එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඊළඟට මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි. එතකොට මෙන්න මේ කියන පංචශීලය මේ පාඩම තුලින් ඔයාලා අවබෝධයට ඇති කර ගන්න අවබෝධයක් ඒ තමයි නිවරදිව කොහොමද පංචශීලය අපි ඒ කියන්නේ සමාදන් වෙන්නේ. ඊළඟට නිවරදිව කොහොමද ශික්ෂාපද හරියටම උච්චාරණය කරන්නේ. මෙන්න මේවා තමයි මේ පාඩමේ අරමුණ ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ. එතකොට බලන්න මේ පළවෙනි ඡේදයෙන් සඳහන් වෙන්නේ මේ සිල්පද පහ නිවරදිව උච්චාරණය කිරීම. දැන් මේ ශික්ෂාපද දිහා බැලුවහම අපිට තේරෙනවා මේකේ මහ ප්‍රාණ අල්ප ප්‍රාණ අකුරු තියෙනවා නේද? ඊළඟට මේ ශික්ෂාපද අපි සාමාන්‍යයෙන් නිවරදිව උච්චාරණය කරනකොට යම් යම් තැන්වලදී කැඩෙනවා. දැන් බලන්න උදාහරණයක් විදිහට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඊළඟට අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සික්ඛාපදං කියන්නේ ශික්ෂා පදේනේ. එතකොට සික්ඛා පදං කියලා තමයි උච්චාරණය කරන්න ඕනේ. ඊළඟට කාමේසු කියලා කඩලා මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අන්න ඒ විදිහට කියන්නේ. ඊට පස්සේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැක්කත් හරි සරලයි. මෙන්න මේ විදිහට තමයි පන්සිල් අපි උච්චාරණය කරන්නේ. ගොඩක් වෙලාවට අපි දකින්නේ ගොඩක් දෙනා මොකද කරන්නේ? ඔක්කොම අල්ප ප්‍රාණයෙන්ම උච්චාරණය කරගෙන යනවා. මේ මහ ප්‍රාණ අකුරු ගැන හිතන්නේවත් නැහැ. එහෙම නෙමෙයි. මේ pāli භාෂාවේ ගැඹීරත්වය, ආශිර්වාදය සහ පාලිය පිළිබඳව ඔබට යම් තරමක තේරෙන්නේ නේද? මේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ભેදය හඳුනාගෙන හොඳින් උච්චාරණය කරාම පන්සිල් විතරක් නෙමෙයි හැම ගාතාවක්ම උච්චාරණය කරනකොට තමන්ගේ කල්පනාවෙන් හිත උච්චාරණය කරන්න අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ඒ අක්ෂර ભેදය පිළිබඳව. ඒතකොට බලන්න ආ යටතේ තියෙනවා ඉහත ශික්ෂාපදවල තේරුම හැඳින ගන්න. තේරුම නම් අපි දන්නවානේ. නමුත් කමක් නෑ මතක් කරගමු. පළවෙනි ශික්ෂාපදයේ පාණාතිපාතා ඒ ශික්ෂාපදයේ තේරුම තමයි ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදයේ සමාදන්. අන ප්‍රාණඝාතය කිව්වහම පුංචි දරුවෝ හිතාගෙන ඉන්නේ සත්තු මරන්න හොඳ නෑ එච්චරයි කියලානේ. සත්තු විතරක් නෙමෙයි මිනිසා ඇතුළුව සියලු සත්වයෝ මරන්න බෑ. තේරුණාද? පණ තියෙන කවුරු හරි ජීවියෙක් යම් කෙනෙක් මරනවා නම් ඒක ප්‍රාණඝාතයක්. එහෙනම් පණ තියෙන කවුරුවත්ම මරන්න බෑ. ඒක තමයි පළවෙනි ශික්ෂාපදයෙන් කියන්නේ. ඒතර දෙවෙනි ශික්ෂාපදේ මොකද්ද? අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ කියන්නේ නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ සිල්පදේ. නොදුන් දේ ගන්නවා කියන්නේ ඒක අන්තයක දෙයක් නේ. අපි දීපු නැති දෙයක් අපි ගිහින් ගන්නවා. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. මොකද ඒකට අපේ අයිතියක් නැහැ නේ. ඒක ඒ කෙනාගේ අයිතිය. එතකොට එහෙනම් ඒක කරන්න හොඳත් නැහැ. ඊළඟට කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ සිල්පදයේ සමාදන් වෙන්න. කාමයේ වරදවල හැසිරෙන්නත් බෑ. ඒකනොත් වළකින්න ඕනි. එතකොට ඒ විතරක්ද නෑ. බොරු කීමෙන් වැළකීමේ සිල්පදයේ සමාදන් වුණ. පන්සිල් ගත්තාම බොරු කියන්නත් බෑනේ. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදිය. ඊට අවසාන එක මදයට ඒ කියන්නේ මත්වීමට ප්‍රමාදය කියන්නේ ඒ වගේ. නේද? අර අපි කියන්නේ නිකන් මත්පැන් පානය කරන පුද්ගලයා වැඩ කරන්නේ නැහැ. ප්‍රමාදයි නේ. ගොඩාක් ප්‍රමාදයි.
ඉතින් අන්න එහෙම ඒ වගේ තත්වයකටපත් වෙන මත්පැන් පානය කරන්න එපා කියලා තමයි මේ අවසාන ශික්ෂාපදේ සුරාමේරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ. හොඳයි. එහෙනම් මේ ශික්ෂාපද පහේ තේරුමත් අපි මතක නැත්තම් පාඩම් කරගන්න ඕනේ. ඊළඟට පාළි වචන ටිකක් තියෙනවා. අර මම කලින් සඳහන් කරා වගේ හැම පාඩමකම පාළි වචන දීලා තියෙනවා. අන්නේ වචන ටිකත් පාඩමේ අභ්‍යාස කරලා අවසානයේදී තමන් ලියලා පාඩම් කරගන්න ඕනේ. මොකද මේ වචන ඉදිරියට ඕනි වෙනවා. හොඳයි බලන්න පාණාතිපාතා ඒ කියන්නේ පණ ඉවත හෙලීමෙන් නැත්නම් මැරීමෙන්. වේරමණී කියන්නේ වැළකීම. සික්ඛාපදං සිල් පදය. ඊළඟට බලන්න එහා පැත්තේ තියෙනවා මෙන්න මෙහෙම. මොනවද? සමාදි යාමි. අන්න සමාදන් වෙමිනේ. හොඳ ක්‍රියාපදයක්. දැන් සමාදන් වෙමු කියලා කියන්න ඕන නම් සමාදියාම නේ. අන්න එහෙම අපිට හදාගන්න පව අවබෝධයක් එනවා. ඊළඟට අදින්නාදාන වේරමණී නේ. අන්නේ ශික්ෂාපදයේ මුල් කැලේ තියෙන අදින්නාදාන. අදින්නාදාන කියන්නේ එතකොට නොදුන් දේ ගැනීම. මුසාවාදා කියන්නේ බොරුවනේ. දැන් අපි සිංහල භාෂාව වුණත් වෙ නිකන් කියන්න කට කතාවට මුසාබස් කියන්න එපා කියලානේ. ආයෙනම් මේ මුසා කියන එක පාළි වචනයක්. සුරාමේරේ මජ්ජපමාදට්ඨාන මදේට ප්‍රමාදයට හේතු වෙන රාමෙර. දැක්කද? ඊළඟට මේ ඈ යටතේ තියෙනවා සරල පාළි වාක්‍ය ගොඩනගන්න කියලා නේ. බලන්නකෝ පංචශීල සමාදන් වීම තුළ සමාදියාමි සමාදන් වෙමි. කවුද සමාදන් වෙන්නේ? මම. ඒකයි මේ සමාදන් වෙමි කියලා ඉවර කරන්නේ. අපි අර ඉගෙනගෙන තියෙනවනේ මම කිව්වොත් මේ කියන්න, අපි කිව්වොත් මූ කියන්න නේ. නුඹ කිව්වොත් හේ කියන්න, නුඹලා කිව්වොත් හූ කියන්න නේ. එහෙම අන්න ඒ වගේ තමයි. මම කිව්වොත් මියන්නෙන් අවසන් වෙන්න ඕනේ. දැන් එතකොට බලන්න මේ යට තියෙන පද ටිකක් සමාදියාමි සමාදන් වෙමි. අහං සමාදියාමි මම සමාදන් වෙමි. ඔන්න. සමාදියාම අන්න බහුවචනයක්. සමාදන් වෙමු. කවුද සමාදන් වෙන්නේ? අපි. බලන්න දෙවෙනියට තියෙනවා මයං සමාදියාම අපි සමාදන් වෙමු කියලා. ඒ විදිහට ඔයාලා පහත වගුවෙන් වාක්‍ය හදලා හුරු වෙන්න. එකක් හදන්නම් එක වාක්‍යයක්ම. අහං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මොකද තේරුම? අහං කියන්නේ මම කලින් පාඩමෙන් ඉගෙන ගත්තා. එතකොට පාණාතිපාතා කියන්නේ පරපණ නේ. නැසීමේ නැත්තම් පරපණ නැසීමෙන් වේරමණී ඒ කියලා කියන්නේ වැළකීමේ සික්ඛාපදං ශික්ෂාපදයේ සමාදන් වෙමි. දැක්කද? අන්න ඒ වගේ මයන් දැම්මත් එහෙමයි නේ. මයන් මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අන්න අපි මුසාබස් කීමෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි. සරල සිංහල තේරුම. බලන්න ක්‍රියාකාරකම් තියෙනවා පංචශීල සමාදන් වීමේ වාක්‍ය නිවැරදිව කියන්න. ඒක ඔයාලා දෛනික ජීවිතයේදී අර මං කිව්වා වගේ අල්ප ප්‍රාණකරු මහා ප්‍රාණකරු හඳුනාගෙන නිවැරදිව උච්චාරණය කරන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ ඔයාලට අභ්‍යාසයක් දීලා තියෙනවා මේ පාළි පන්සිල් වල අර්ථය ලියලා දක්වන්න කියලා. එහෙනම් ඒ ටික කරන්න ඕනේ. ඉතින් ගියාම මේ පැත්තේ තියෙන අභ්‍යාස බලන්න. පහත සඳහන් වගු ඇසුරෙන් වාක්‍ය 10ක් ලියන්න. අර මේ එහා පැත්තේ අපි සඳහන් ඉහත සඳහන් මෙන්න මේ වගු ඇසුරෙන් ඔයාලා ලියන්න ඕනේ වාක්‍ය 10ක්. තේරුණාද? ඊට පස්සේ බලන්න පාළි වාක්‍ය ටිකක් තියෙනවා සිංහලට නගන්න. ඒ ටිකත් කරන්න ඕනේ. ඒක මං කියලා දෙන්නේ නැහැ. අමාරු වචන ඔය අලුත් වචන කියලා පල්ලෙන් තියෙන අන්න එතන තියෙනවා. නේද? දැන් එකක් මං උදාහරණයක් විදිහට පෙන්නන්නම්. සෝ සීලං රක්කති. සෝ කියන්නේ හෙත්තේම නේ. අපිට ඔහු කියලා කියන්නත් පුළුවන්. සීලං සිල් රක්කති රකී. දැක්කද? අන්න ඒ විදිහට එහෙනම් මේකේ තියෙනවා මේ පාඩමේ අමාරු වචන දීලා ඒ පැවරුම කරලා ගෲප් එකට යොමු කරන්න. ඊට පස්සේ මම ඔයාලට බලලා ඒකේ අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් කියනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අනිවාර්යෙන් පැවරුම කරලා දාන්න කියලා මතක් කරනවා. සුබ රාත්‍රියක් වේවා.